ආබොන් කියෝරා නිව් ශ්‍රීලංකන්ස් එක්ක ඔයාලම එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි නිව් ශ්‍රීලංකන්ස් අලුත් වැඩක් පටන් ගත්තා. මේක ඇත්තටම YouTube series එකක්. මෙහෙට ආවට පස්සේ ඉතින් කාර්යයක් පදින එක හැමෝගෙම ජීවිතේ කොටසක් වගේ. ඒ කියන්නේ හොඳ කාර්යයක් පදින එක සාමාන්‍ය දෙයක් සහ හැමෝටම ආසාවක් තියෙන දෙයක්. ඉතින් අපි මේ අලුත්ම එපිසෝඩ්ස් ටික YouTube එකට අපි හදන්න බලාපොරොත්තු වෙනවා. මේක නිව් ශ්‍රීලංකන්ස් රට කතාව. ඉතින් මේකේ පළවෙනි එපිසෝඩ් එකට මම හොයාගත්තා දැනට මං හිතන්නේ නවසීලන්තේ ඇක්ටිව් සහ මං හිතන්නේ එකම මෝටර් ස්පෝර්ට් ක්ලබ් එක තමයි මේ. ඉතින් මේගොල්ලෝ නමින් යන්නේ ට්‍රක් මංකීස් කියලා. ඉතින් ඔයාට මේ බලා ගන්න පුළුවන් වඳුරු ටික වශයෙන් ඉන්නවා. මේ ඉතින් හොඳ කාර් කලෙක්ෂන් එකක් තියෙනවා. පිළිවෙලට වැඩක් වෙනවා. ඒක නිසා අපි හිතුවා මේගොල්ලොත් එක්ක කතා කරලා බලන්න අපේ පළවෙනි එපිසෝඩ් එක විදිහට. ඉතින් මුලින්ම අපිත් එක්ක ඉන්නවා බිනෝජ් අපිට කියයි කොහොමද ට්‍රක් මංකීස් හැදුනේ, මොකක්ද ඔයගොල්ලෝගේ කාර් කලෙක්ෂන් එක, මොනවද ඔයගොල්ලෝගේ ක්ලබ් එකක් විදිහට කොහොමද ඔයගොල්ලෝ කලෙක්ට් කරගන්නේ කට්ටියව, ඒ වගේ පොඩි විස්තරයක් කියන්න ඔයගොල්ලෝගේ ක්ලබ් එක ගැන. ක්ලබ් එකක් විදිහට ඇත්තටම මේක ෆෝම් වෙන්නේ අපි 2023 යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා කතා කරගෙන යම් පොඩි කන්සෙප්ට් එක ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ සෑහෙන ලොකු දෙයක් මේ වෙලා තියෙන්නේ. ක්ලබ් එක වශයෙන් ගත්තම අපි ක්ලබ් එකේ රෙජිස්ටර් වෙච්ච කාර් අපිට තියෙනවා මම හිතන්නේ දැන් 70ක් වගේ කිට්ටු වෙන වාහන තියෙනවා ඔක්කොම. JDMs to Euros ඔක්කොම වාහන අපි ගාව තියෙනවා කට්ටියගෙම. ඊට අමතරව අපි අපේ මේන් ටාගට් එක තමයි නිව්සීලන්ඩ් මෝටර් ස්පෝර්ට්ස් අපේ ශ්‍රී ලංකන්ස්ලගේ අපේ කොඩි අපි මෙතන පැල කරන එක තමයි අපේ ටාගට් එක වෙලා තියෙන්නේ. ඒකට ඉතින් මූලික අඩි දාලම දාගෙන හිමීට කට්ටියත් එක්ක මෙහි තියෙන නිව්සීලන්ඩ් ලෝස් වලට ඇඩිය වෙලා වාහන ටිකත් හදාගෙන හැමෝටම සහාය දීගෙන මේක කමියුනිටි එකක් විදිහට බිල්ඩ් අප් කරගෙන තමයි අපි යන්නේ. 2023 අප්‍රේල් මාසේ තමයි අපි ක්ලබ් එකක් විදිහට පළවෙනි මීට් එක තියන්නේ කාස් ඇන්ඩ් කොෆි කියලා. අපේ මේ අපිත් ඉන්නේ අපේ ක්ලබ් එකේ මේ යාළුවෙක්ගේ කොෆි ෂොප් එක අපි සෙට් වෙලා කට්ටිය මීට් එකක් ලෑස්ති කරලා අපි 10 දෙනෙක් විතර දාලා තමයි ඉස්සල්ලාම මේක Facebook group එකකින් පටන් ගත්තේ. ඊට පස්සේ මේකට ඇඩ්මින්ස්ලා එකතු කරගෙන ටිකක් මෙහි තියෙන නිව්සීලන්ඩ් වල මම දන්න තරමින් තියෙනවා කාර් ක්ලබ්ස් 50කට වැඩිය. ඒකකම එක ක්ලබ් එකක් විදිහට අපිත් මෙහි මෝටර් ස්පෝර්ට්ස් වලට ජොයින් වෙන්න දැන් මේ විදිහට ව්‍යාප්ත වෙන තරමට අපි හදාගත්තේ දැන් අවුරුදු 2ක් තිස්සේ ටික ටික මේ විදිහට තමයි. අපි සාමාන්‍යයෙන් මන්ත්ලි මීට් අප් එකක් කරනවා. ඒ මීට් අප් එක එක්කෙනෙක් එකතු වෙලා එක ලොකේෂන් එකක් දීලා අපි එතෙන්ට සෙට් වෙලා පොඩි ක්‍රූස් එකක් දාලා ඒ විදිහේ මීට් අප් එකක් කරනවා. ඊට අමතරව මෙහි තියෙනවා ක්ලබ් ෆෙස්ට් කියලා ඉවෙන්ට් එකක්. නිව්සීලන්ඩ් වල තියෙන කාර් ක්ලබ්ස් ඔක්කොම එතෙන්ට එකතු වෙලා ඒකේ ලංකාවේ තියෙන ඩ්‍රැග් රේසින් වගේ මෙහි රෝල් රේසින් කියලා කැටගරි එකක් තියෙනවා. ඒක ට්‍රැක් රේසින් ඒ ඔක්කොටම අපි සම්බන්ධ වෙනවා. අපි ගිය අවුරුද්දේ තිබිච්ච ක්ලබ් ෆෙස්ට් එකට අපි සම්බන්ධ වුණා. අපි අවින්ද්‍ර තමයි ඉස්සරින්දම මෙහි මූලිකත්වය අරගෙන අත්‍තරම මේ රෝල් රේසින් එක පැදපු එක්කෙනා. එයාගේ මූලිකත්වයෙන් අපි ගිහිල්ලා එතන මේ පාර සම්බන්ධ වුණා. ඒකෙන් ඔය ක්ලබ්ස් ඔක්කොගෙම අපි ලංකාවේ ක්ලබ් එක නිව්සීලන්ඩ් වල 3 වෙනි ස්ථානයට පත් වුණා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දෙත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව මීට් අප්ස් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ ක්ලබ් එකේ කමියුනිටි එක එකනට හෙල්ප් කරගන්න එක තමයි මේන් ටාගට් එක. දැන් අපිත් එක්ක ඉන්නවා අවි තවදුරටත් කියයි මේ ක්ලබ් එක කොහොමද මේගොල්ලෝ කමියුනිටි එකත් එක්ක ශ්‍රී ලංකන්ස් කමියුනිටි එකත් එක්ක කනෙක්ට් වෙලා මේ වැඩේ ඇදගෙන යන්නේ කියලා. අවි පොඩ්ඩක් කියන්න බලන්න විස්තරයක්. ඔෂා දැන් විනෝජ් කිව්වා වගේ අපි මෙතන හදන්නේ කාර් ක්ලබ් එකක් සහ කමියුනිටි එක බිල්ඩ් කරන්න. දැන් අපි මේකේවත් එක්ක ඉස්සලා කතා කරා වගේ මේකේ තියෙන මික්ස් තියෙනවා. දැන් කාර් එකක් මේන්ටේන් කරගන්නේ කොහොමද මිනිස්සුන්ට. දැන් මේ වාහනයක් ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ගත්තට පස්සේ මේන්ටේනන්ස් කොහොමද ස්ට්‍රීට් ලීගල් පදින්න, කොහොමද රේස් එකකට දාන්න, කොහොමද ට්‍රැක් එකකට දාන්න, ට්‍රැක් එකේ කොහොමද යන්නේ. ඒ පැත්තට අපි අවයානස් එක හදන එක තමයි අපේ එක ගෝල් එක. කට්ටියව කොහොමද නිව්සීලන්ඩ් කාර් කල්චර් එකට පුරුදු කරවන්නේ. අපිට කරන්න පුළුවන් සීමාව අපි කරනවා. සහ එතනින් එහාට අපි බලාපොරොත්තු වෙන්නේ කමියුනිටි එක බිල්ඩ් කරලා කමියුනිටි එක ඉස්සරහට යන්න අපේ නම තියාගෙන ශ්‍රී ලංකන්ස් කියන නම තියන්න. දැන් අපි ලංකාව ගත්තොත් ලස්සන කාර් කල්චර් එකක් තියෙනවා ලංකාවේ. නිව්සීලන්ඩ් ආපුවම ඒක තියෙනවා. අපිට ඕනේ ඒ දෙක මික්ස් කරලා අපේ දෙයක් හදාගන්න මේක ඇතුළේදී. බිනෝජ් ඉස්සලා කිව්වා අපි ක්ලබ් ෆෙස්ට් එක පැද්දා ගිය අවුරුද්දේ. මම හිතන්නේ අපේ කන්ටෙස්ටර්ස්ලා 10ක් දැන් 10කට වඩා හිටිය මචං. හැබැයි මේ පාර මම හිතනවා නම්බර්ස් බිග වෙයි කියලා. කොල්ලෝ කාස් විකුණලා දැන් අලුත් කාස් අරගෙන මම හිතන්නේ මේ පාර අපිට ලොකු ෂවුට් එකක් දෙන්න පුළුවන් වෙයි ලංකාවේ කමියුනිටි එකෙන්
අපේ මේ පාර රේසස් වලට ගිහිල්ලා. මම මචං පොඩි ප්‍රශ්නයක් අහන අතුරු ප්‍රශ්නයක්. දැන් ගොඩක් කටේ තියෙන ප්‍රශ්න තමයි සමහරවිට සල්ලි තිබුණත් සල්ලි ප්‍රශ්නයක්වත් නැහැ. ලෝන් එකක් කරේ දාලා කාර්යයක් ගන්න පුළුවන්. සමහර මිනිස්සු කියනවා මචං ස්පෝර්ට් කාර් පදින්න නිකන් හැමෝටම පදින්න බෑ. පදින කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය කාස් වලට ආසයි වුණාට බයයි. ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලන් ක්ලබ් එකකින් මොන වගේ සපෝට් එකක් දෙන්න හිතන්නකෝ. දැන් කාර් එකක් මොකක් හරි කාර් බ්‍රෑන්ඩ් එකක් ගැන එනවා ප්‍රශ්නයක් මේ කායක හොඳයිද මේ වැඩේට. දැන් සමහරවිට ස්පෝර්ට් ගැන කතා කරොත් ඩ්‍රැග් රේස් තියෙනවා නිකන් ට්‍රැක්ස් වල පදිනේව තියෙනවා. ඉතින් ඕගොල්ලෝගේ දැන් ගොඩක් කට්ටිය ඉන්නවා විවිධ ශ්‍රේෂ්ඨ වල මෙතන. ඉතින් ඕගොල්ලෝගේ මොනවාද කමියුනිටි එකෙන් එහෙම නැත්නම් ක්ලබ් එකෙන් අලුතෙන් එන කෙනෙක්ට මොකද්ද දෙන සපෝට් එක ඇත්තටම? සපෝට් එක විදියට ෂෙයා අපි කරන්නේ අවයනස් එක හදන එක තමයි. දැන් වාහනයක් ගත්තාම දැන් ඔයා කිව්වා වගේ දැන් ස්පෝර්ට් කාර් එකක් පදින්න මම කොහොමද මේක මේන්ටේන් කරගන්නේ? මේකේ ඔයිල් මාරු කරන්න ඕනද රේස් එකෙන් රේස් එකට? ඒක කට්ටියට තියෙන ප්‍රශ්නයන්නේ. හැබැයි මේක ඉන්නවා ඔක්කොම ක්වොලිෆයිඩ් කට්ටිය ඉන්නේ ටෙක්නීෂියන්ස්ලා මෙකැනික්ස්ලා පාට ඕනේ කවුද කාස් පැත්තට ඒගොල්ලෝ ඉන්නවා මේක ඇතුලේ. ඒතකොට දැන් අපේ ගෲප් එකක් තියෙන කමියුනිටි එකට ජොයින් වුණාට පස්සේ කවුරු හරි ප්‍රශ්නයක් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා හිතන්න මගේ එන්ජින් ලයිට් එකක් පත් වුණා. මොකද්ද ප්‍රශ්නේ? ගෲප් එකේ දැම්ම ගමන් ඒ වෙලෙට උත්තරයක් දෙන්න පුළුවන් නම් කවුරු හරි කියනවා මචං මෙන්න මේක මෙන්න මේ ටික බලන්න ඕනේ. එහෙම නැත්නම් කියනවා මචං අද දවසේ මම ෆ්‍රී වාහනේ ගේන්න මම බලලා දෙන්න. එතකොට කියන්නේ ක්වොලිෆයිඩ් තැනකට වර්ක්ෂොප් එකකට යන්න කලින් අපිට පොඩි අයිඩියා එකක් ගත්තා කි වාහනේට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තරම දැන් එක්සාම්පල්ස් ටිකක් දෙයි ෂයාන් එහෙම වාහන වලට එයා කොහොමද ආවේ ඒ ටිකට එක්සාම්පල් එකක් දෙයි සහ එයා කොහොමද මේන්ටේනන්ස් පැත්තට එයා දැනගත්තේ වාහනයක් කොහොමද බය නැතුව මේන්ටේන් කරගන්නේ ඒ ටිකට. දැන් මේන්ටේනන්ස් පැත්තෙන් මට වඩා අසංග අයිඩියා එකක් තියෙනවා. මොකද එයා ක්වොලිෆයිඩ් ටෙක්නීෂියන් කෙනෙක් ඒ පැත්තෙන් අසංග ඉස්සරහට අයිඩියා එකක් දෙයි කොහොමද මේ ලෝස් වලට කම්ප්ලයි කරගන්නේ වාහනයක් ඒ සම්බන්ධව. මම හිතන්නේ බිනෝජ්ටත් පොඩි අයිඩියාවක් තියෙනවා. පොඩි විස්තරයක් ඔයගොල්ලන්ට ලබා දෙන්න තියෙනවා. ඉතින් බිනෝජ් ඔයාගේ අයිඩියා එක මොකද්ද? මම අහ ප්‍රශ්න ගැන. දැන් ඔයා මූලිකම වෙයි දැන් පොඩි මිත් එකක් තියෙනවා වාහනයක් ගන්න බයයි මේක අපිට කරන්න පුළුවන් වෙයිද එහෙම කියලා. දැන් මෙහි ආවම ඇත්තටම වාහනයක් මේ ගන්නවා කියන එක ඇත්තට ලොකු ඉෂුව එකක් නෙමෙයි. ෆයිනෑන්ස් ෆැසිලිටි එකක් දාලා ගන්න පුළුවන්. එතන ඉඳන්ම දැන් උදාහරණයක් එක්ක මෙතන දෙන්න පුළුවන්. අපි ගාව තිබිච්ච වෙන පරණ වාහන විකුණලා මේ අපේ කොල්ලෝ අලුතින් වාහන ගත්තා. ඒවට ගයිඩන්ස් එක හිටන් අපි දන්න තරමින් අපි දන්නේ නැත්නම් දෙයක් අපි කායෙන් හරි අහලා හරි අපි එහෙම ගයිඩන්ස් එක දෙනවා. එතකොට වාහනේ ගන්න ඕන අපි නිකන් සරලව කියමුකෝ ඩොලර් 20000ක වාහනයක් තියෙනවා. මට ඒ වාහනේ අප්‍රෝච් කරන්න අමාරුයි කියලා අපිට හිතෙනවා නම් ඊට පස්සේ අපි යාට මෙහෙ තියෙන රේට්ස් අඩුම ෆයිනෑන්ස් ෆැසිලිටි එකක් කොහොමද තියෙන්නේ අපි දන්න කන්ටැක්ට්ස් පාවිච්චි කරලා ඒගොල්ලන්ට ඒක අප්‍රෝච් කරලා දීලා ඊට පස්සේ මේ වාහනේ පර්ෆෝමන්ස් පැත්තේ හදනවා නම් කොහොමද ඒවට පාර්ට්ස් කොහොමද ගන්න ඕන ඊට පස්සේ අපි මේක ඊළඟට බිල්ඩ් අප් කරනකොට මේකට ගහන්න ඕන බොඩි කිට් එක මොකද්ද ඒ හැමදේම අපි දන්න තරම් මොකද මෙතන ඉන්න හැමෝටම වාස් නොලෙජ් එකක් තියෙනවා මේ ලංකාවෙත් වාහන පැදපු අය මේ ඉන්නේ නැති අය නෙමෙයි අලුතින්ම කෙනෙක් එනවා නම් එයාට වාහනේ ගන්න තැන ඉඳන් වාහනේ හදලා පාරට දාන තැන එනකන් සපෝට් එක දෙන්න මේ කොල්ලෝ ඔක්කොම ඉන්න ඕන වෙලාවක. දැන් වාහනයක් මචං නිව්සීලන්ත පාරකට දාද්දි ඒ කියන්නේ මොනවද බලන්න ඕන දේවල් ඒ වගේ ගැන කමියුනිටි කියන්නේ ඔයාලගේ ක්ලබ් එකෙන් දෙන සපෝට් එක මොකද්ද මෙහි ඔයාලගේ ඉන්න මෙතන ඉන්න කට්ටිය මම හිතන්නේ ඔයාත් ඒ ගැන ක්වොලිෆයිඩ් කෙනෙක් විදිහට ඔයා මොකද්ද කියන්න තියෙන්නේ ඔයාලා ක්ලබ් එකට ජොයින් වුණොත් ඒ පැත්තෙන් දෙන සපෝට් එක මොන වගේද? ඒ කියන්නේ අපි මේ ලංකාවේ තියෙන වොරන්ට් ඔෆ් ෆිට්නස් කියලා නෑනේ අපිට ඕන විදිහට මොඩිෆයි කරන්න පුළුවන් කාර් එකක්. එතකොට අපිට කැමති විදිහට එක්සෝස් සිස්ටම් එක හදන්න පුළුවන්. නමුත් නිව්සීලන්ත වල හැම අවුරුද්දකට සැරයක්ම ඒ කියන්නේ මැනුෆැක්චරින් එකත් එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනවා. මේ අපි වොරන්ට් ඔෆ් ෆිට්නස් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඒකේ ෆිට්නස් අපි චෙක් කරන්න ඕනේ. එතකොට ඒක මොඩිෆිකේෂන් එකක්. ඒ කියන්නේ එන්ජින් පැත්තේ හෝ සස්පෙන්ෂන් පැත්තේ හෝ අපි මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා නම් ඒක රෝඩ් ලීගල් කරන්න ඕනේ. එතකොට අපි සම්පූර්ණ ගයිඩ්ලයින් එක දෙනවා කොහොමද ඒක මොඩිෆිකේෂන් එක කරන්න ඕනේ අපිට LVV ගන්න ඕනේද නැත්නම් අපිට ඒක ස්ටොක් මොඩිෆිකේෂන් එකට යන්න පුළුවන්ද ඒ හැම දෙයක්ම අපි බලනවා. ඒ කියන්නේ අපි මේ තියෙන අපේ හැම වෙහිකල් එකක්ම රෝඩ් කන්ඩිෂන් එකට ලීගල්. ඒ කියන්නේ අපි ඉන්ලීගල් එක වෙහිකල් එකක්වත් නැහැ. ඒ අපි කරන හැම මොඩිෆිකේෂන් එකක්ම අපි රෝඩ් ලීගල් විදිහට කරන්නේ. එතකොට ඒ සපෝට් එකත් අපි දෙනවා. LVV එකේදී ගොඩක් කට්ටිය බලනවා මෙහෙදී එක්සෝස්ට් එකේ ඒ කියන්නේ ඩෙසිබල් 92කට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට එන්ජින් එකේ මොඩිෆිකේෂන් එක 5% වලට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ තියෙනවා කැටගරිස් තියෙනවා. එතකොට අපි ඒක චෙක් කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ටර්බෝ අප්ඩේට් එකක් කරා කියලා. එතකොට ඒක අපි LVV සර්ටිෆයි කරලා ඒක රෝඩ් ලීගල්. ඒ කියන්නේ අපිට WOF එක ගන්න බෑ. එහෙම මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා නම්
නම් ඒ අනිවාර්යයෙන්ම LVV ගන්න ඕනේ. කියන lower down කරනවා නම් body kits වෙනස් කරලා තියෙනවා නම් සමහරක් ඒවා effect වෙනවා chassis එකට structure මේ modification කරලා තියෙනවා නම් එතකොට ඒක අපි හැමතිස්සෙම අපි බලනවා අපේ ඉන්න club එකේ කට්ටියත් එක්ක කතා කරනවා මේකට LVV ගන්න අපි ඒකට guideline එක දෙනවා WOF එකක් දාගද්දී වුණත් අපි support එකක් දෙනවා කොහොමද අපි ඒක කරන්නේ ඒ කියන්නේ illegal WOF එකක් නෙමෙයි legal විදිහට අපි කොහොමද ඒක කරන්නේ කියන එක අපේ club එකේ ඉන්න හැමෝටම අපි support එක දෙනවා අපේ knowledge එක අපි share කරගන්නවා ඒ කියන්නේ මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා qualified technicians ලා ඒතකොට engineers ලා ඉන්නවා ඉතින් එතකොට ඒ අපි හැමෝම ඒක share කරගන්නවා මෙතන club එකක් විදිහට දැන් අපිත් ගෙන්නවා චරිය කියන්න බලන්න දැන් මෙහෙදින ලොකු ප්‍රශ්නයක් තමයි ක්ලබ්ස් හැදෙනවා කමියුනිටිස් හැදෙනවා සතිය දෙකයි මාසයයි බඩුගෝන් මේ ඕගොල්ලොන්ගේ මම හිතන්නේ දැන් අවුරුදු දෙකක් විතර යනවා වැඩේ මේ අවුරුදු දෙකට ඕගොල්ලෝ කරපු වැඩ මොනවද ඉවෙන්ට්ස් මොනවද ඕගොල්ලොන්ගේ මේ ගෲප් එක කමියුනිටි එක අතර වෙච්ච වැඩ මොනවද ඇතරම බිනෝජය කිව්ව වගේ 2023 තම ෆස් මීට් අප් එක තිබ්බ ඇත්තන එක පොඩි මම තමයි එතන වැඩ කරේ අපේ ක්ලබ් එකේ කට්ටිය ඉන්වයිට් කරලා එතනින් තමයි ඇත්තරම පටන් ගත්තේ මේ දේ එතනින් පටන් අරගෙන එතනින් කමියුනිටි බිල්ඩ් කරගෙන තමයි මට අදහසක් ආවේ මේක ඉස්සරහට යන්න අනිවාර්යෙන් කමියුනිටි බිල්ඩ් කරන්න ඕනේ නැත්තම් එක්කෙනා හැලෙනවා ඒ දේවල් වෙනවා ඊට වැඩිය අපිට ඕනුනේ කමියුනිටි එක බිල්ඩ් කරන්න හැම කට්ටියම සතුටින් තියලා හැමෝගෙම සහභාගීත්වයෙන් ඒ දෙකන දැනට අපි 2023 කා මීට් අප් එකෙන් පස්සේ අපි කරලා තියෙනවා ඊළඟට කරේ තව කොෆි මීට් අප් එකක් කරා ඊට පස්සේ අපි පේන්බෝල් ගියා ඊට පස්සේ මේ ගිය සතියේ අපි ගියා ගෝ කාටින් ඉස්සරහට තව ඉවෙන්ට්ස් එන්න තියෙනවා හැමෝම එකතු වෙලා යන්නේ ප්ලස් ක්‍රිස්මස් පාටි එක තිබ්බ අපේ ලොකුවටම අපි කමියුනිටි එකට සපෝට් එකක් කරගෙන හැමෝත් එක්කම එකතු වෙලා යන ගමනක් එහෙම තමයි ඉස්සරහටත් ඉවෙන්ට්ස් වෙන්නේ දැන් ඉවෙන්ට්ස් කරලා තියෙනෙත් එහෙම ඉස්සරහට යන්නත් ඒ විදිහටම තමයි අපි ආය තව ලොකු වැඩක් කරා නවසීලන්තේ කැන්සර් පේෂන්ට්ස් ලට මීට් අප් එකක් කරලා ඒකෙන් ෆන්ඩ් රේසින් එකක් කරා නවසීලන්තේ හෝ වේවා ලංකාවේ හෝ වේවා මේ ලෝකේ භයානක දෙයක් තමයි කැන්සර් කියන්නේ ඒකට අපි ෆන්ඩ් රේසින් එකක් කරලා නවසීලන්තේ අපේ නමෙන් ලංකාවේ නමෙන් අපි කට්ටියට උදව්වක් කරා. ඉතින් බිනෝජ් අපිට අවසාන වතාවට කියන්න ට්‍රැක් මංකීස් එකට කොහොමද මේ වැඩේට ජොයින් වෙන්නේ ක්ලබ් එකට ඔයගොල්ලෝගේ මොකක් හරි ප්‍රොසෙස් එකක් ඇති. ඉතින් අපිට කියන්න නවසීලන්තේ ඉන්න කියන්නේ නවසීලන්තේ ඉන්න ලොකේෂන් එකක් තියෙන්න ඕනද නැත්නම් ඕක්ලන්ඩ් එන්න පුළුවන් නම් ඒගොල්ලෝ එනවද මොකද්ද ප්ලෑන් එක කොහොමද එක්ස්පෑන්ඩ් කරන්නේ සහ මොකද්ද ප්‍රොසෙස් එක මේ ක්ලබ් එකට ජොයින් වෙන්න කියන්න අපිට. බොහොම සිම්පල් ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ අතරම අපේ ක්ලබ් එකේ අපි දැන් ක්ලබ් එක ටිකක් ලොකු වුණාට පස්සේ අපි ක්ලබ් එක කන්ටිනියු කරා යන්න ඇඩ්මින්ලා කීප දෙනෙක් පත් කරගත්තා ඒකේ අර එක්සිකියුටිව් කමිටි එක වගේ පොඩි කීප දෙනෙක් ඉන්නවා ඒ කීප දෙනා අතරම මෙහෙ ඉන්න කමිටි කට්ටිය දන්නවා ඒ කවුද කියලා ඒගොල්ලෝ කවුරු හරි එක්කෙනෙකුට මැසේජ් එකක් දාන්න පුළුවන් මොකද අර ස්පෝර්ට්ස් කාස් විතරයි මේ වෙලාවේ අපි මේකට ජොයින් කරගන්නේ පොඩි හරි මොඩිෆිකේෂන් එකක් කරලා තියෙන කාර් එකක් ඒ කවුරු හරි කෙනෙකුට මැසේජ් එකක් දාලා Facebook හෝ ඒවා WhatsApp හෝ ඒවා මැසේජ් එකක් දාලා එයාගේ වාහනේ පින්තූරයක් හෝ ඉන් පර්සන් අපිට ගෙනල්ලා පෙන්නන්න පුළුවන් නම් අපේ ඉන්න ඇඩ්මින් කට්ටිය ඔක්කොම අපි ඕක්ලන්ඩ් ඉන්නේ හැබැයි අපේ ක්ලබ් එකේ දැන් හැමිල්ටන් වලත් කට්ටිය ඉන්නවා රොටෝරුවා වලත් කට්ටිය ඉන්නවා ඒ කියන්නේ මෙහෙ ඉඳන් ටිකක් දුර වෙලින්ටන් වලත් ඉන්නවා මෙහෙ ඉඳන් කිලෝමීටර් 700කට ගියා වෙලින්ටන් වල පැත්තෙත් කට්ටිය අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් අපිට කාර් එකේ ෆොටෝ එකක් ඉවලා ඒගොල්ලන්ගේ ඉන්ටරෙස්ට් එක අපිට කියලිවලා මේ අපිත් එක්ක කතා බහ කරලා ජොයින් වෙන්න පුළුවන් ක්ලබ් එකට ඊට පස්සේ කැමති ඉවෙන්ට් එකකට ඒගොල්ලන්ට සහභාගී වෙන්නත් පුළුවන් හැම එකකම ඕපන් ඉවෙන්ට්ස් තියෙන්නේ ජොයින් වුණාට පස්සේ අපි ක්‍රූස් එකක් ගියත් මීට් අප් එකක් ගියත් අපි රේස් එකකට ජොයින් වුණත් මේ නිව්සීලන්ඩ් රෝඩ් ලෝස් මේ තියෙන ලීගල් හැම දෙයකටම ඇඩිය වෙලා තමයි අපිත් එක්ක ඉන්න ඕන එහෙම නුනොත් ඒක ඉතින් අපි ක්ලබ් එකේ ඉස්සරහට යනකට ප්‍රශ්නයක් නේ ඒ නිසා මෙහි නිව්සීලන්ඩ් රෝඩ් ලෝස් ඔක්කොමත් එක්ක අපි ඇඩිය වෙන ගමන් අපේ ක්ලබ් එකේ තියෙන අර වගේ සිම්පල් රූල්ස් ටිකක් ඉතින් වාහනේ කම්ප්ලීට් තියෙන්න ඕනේ ඒක හොඳ වාහනයක්ද නැති එකක්ද JDM කාර් එකක් යුරෝ කාර් එකක් මොඩිෆයි කරලා තියෙනවා නම් අපි ජොයින් කරගන්න ඒ වගේම තමයි ඉතින් මම හිතන්නේ මේ ඒ වගේම කියන්නම තුන අපේ 4x4 ක්ලබ් එකකුත් තියෙනවා 4x4 එකෙත් සෑහෙන පිරිසක් අපිට ඉන්නවා මේ නිව්සීලන්ඩ් වල 4x4 පදින කට්ටිය රයිට් ඒ වගේම තමයි මම හිතන්නේ මේක ලොකු chance එකක් කියන්නේ
නිවසිලන් කා කල්චක දැනගන්න කල්චක දැනගන්න සහ මේ වගේ මීට පල්ට සෙට්නට පස ගොඩක් කනෙක්ෂන්ස් හැදෙනවා මේ අතරින් ඒවගේ දේවල් එක ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකන් කියලා මෙහෙන පොඩි කමියුනිටි එකකින් මේ වගේ වැඩක් කරගන්නවා කියන්නේ මේ වගේ කොල් සෙට් එකක් එකතු වෙලා ඉතින් මම හිතනවා ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් අවසාන වතාවට thank you so much track monkeys. ඉතින් අපි මේ සීරීස් එකට අමතරව බලාපොරොත්තු වෙනවා මේගොල්ලෝගේ තියෙන මේ කාස් ගැන ඉන්ඩිවිජුවල් වීඩියෝස් ඉන්ටර්වියස් ගේන්නත් ඒ වගේම මේගොල්ලෝගෙන් සමහර වෙල සමහර ටිප්ස් සමහර කාර්යයක් ගන්න කොහොමද ස්පොට් කා ලෝ එක මොකක්ද වොෆ් එක කොහොමද වෙන්න ඕනේ වගේ අර පොඩි ඩීටේල්ස් ගැන කතා කරන්නත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් thank you so much නිව්සීලන්ඩ්ස් අපේ මේ පළවෙනි එපිසෝඩ් එකට ඔයගොල්ලෝ මේ අපිට ආරාධනා කරාට. ඉතින් අපි ඉදිරියට තව බලාපොරොත්තු වෙනවා ට්‍රැක් මංකීස් ලගේ මීට්අප්ස් වලට ඉවෙන්ට්ස් වලට සපෝට් එකක් දෙන්න. ඒ වගේම ඒගොල්ලෝගේ ලස්සන කාස් ඔයගොල්ලොන්ට පෙන්වන්න. thank you so much.